මේ ලෝකය අත්තරින්න ඕනේ. අල්ලාගෙන බැඳීම් තියාගෙන තියෙනවා ටික ටික දුරස් කරන්න ඕනේ. අල්ලගන්න දුක් වැඩි වෙනවා. එහෙම නේද වෙලා තියෙන්නේ? ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා අතාරින්න. එකක් අත්ත කියලා මත අනුയോഗය. අධිකතර සැප දෙන එක ජීවිතේට. අනික යෝචායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ දෙවෙනි එක යෝචායං අත්ත කියලා මතානු යෝගෝ. මේ දෙකේම හැසිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය එකයි. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අධිකතර සැප දුන්නත් අධිකතර දුක් දුන්නත් විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන ඔබ බලාපොරොත්තු වෙන විමුක්තිය නිදහස සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණය කවදාවත් ලැබෙන්නේ දුක් දෙන්න දුක් බෝ වෙනවා. සැප දෙන්න දුක උපදිනවා. සැපතේ කෙලවර උපදින්නේ දුකක් නේද? දැන් මහත් වෙලා කසාද බඳින්න ඉස්සෙල්ලා මහත් වෙලාට ඉදුනේ කසාදේ සැපයි කියලානේ. ඈ? ඔයාලා ඔක්කොටම හිතුවේ මේ බැඳලා ඉන්න සියලුම දෙනාට හිතුනේ දත කාලා ඔට්ටු වෙලා කසාද බැඳේ සැපයි කියලානේ. මට කියන්නකෝ අර තනිකඩව හිටියට වඩා සැපද ඇත්තටම? කසාද බැඳලා පස්සේ වැල් වැරෑටි ගොඩ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළෙත් ගැට පිටත් ගැටවලත් ගැටන ප්‍රශ්න ගොඩ අනන්ත ප්‍රශ්න සමුදායක වෙලිලා. මොකද්ද මේ හදාගත්තේ? සැපත පතා ප්‍රියයන් එකතු කළා. සැපත පතා ප්‍රියයන් එකතු කළා. ප්‍රිය බිරිඳක් ගත්තා, ප්‍රිය සැමියෙක් ගත්තා, ප්‍රිය දරුවන් හැදුවා. සැමියාට ලෙඩ වෙනකොට බිරිඳට දුකයි, බිරිඳට ලෙඩ වෙනකොට සැමියාට දුකයි. දරුවන්ට ලෙඩ වෙනකොට දෙදෙනාටම දුකයි. ඇයි මේ? පියෙහි විප්පයෝගෝ දුක එනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ භයානක දුක එනවා. ලෙඩක් හැදිච්ච ගමන් තමන් කැමති දේ නොලැබී යන දුක එනවා. දුක් උපදවා ගන්න තමයි සැප අල්ලා ගැනීමෙන් ඔබ සිද්ධ කරන්නේ. ඒක මෝඩයාට තේරෙන්නේ නැති හින්දා මෝඩකම නිසා සැප කියලා රැවටිලා අපි අල්ල ගන්නවා මේ ලෝකේ. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනෝභාවයන්ට නෙපුතා මේ තියෙන්නේ. සැප එකිනෙකාට වෙනයිනේ. සැප එක එක්කෙනාට වෙනයි. කරවිල කන එක එක්කෙනෙකුට සැපයි. කරවිල කන එක තව එක්කෙනෙකුට දුකයි. සැප විවිධයි. සුමනා විවාහ කරගන්න එක සිරිපාලට සැපයි. ගුණපාලට දුකයි. එහෙනම් ගුණපාල බිරිඳ අතාරිනකොට සිරිපාල බඳිනවා. එහෙම නෙවෙන්නේ. සැප වෙනස් එකිනෙකාට. එකිනෙකා දකින්න විදිය ලෝකය. නානත්ත කාය නානත්ත සංඥා. මේ ලෝකේ එක එක්කෙනාගේ ජීවිත විවිධයි. විවිධ ජීවිත මත ඇති වෙන හැඟීම් ඒත් විවිධයි. රැස් කරගනු ලබන කුසල අකුසල ශක්තියින් විවිධයි. ඒ නිසා මේ ඉපදිලා ඉන්න සංසාර ගමනේ මේ කෙටි නවාතැන් පොලේ ඔයාලා ඔක්කොම බලන්නකො එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්නේ. මනුස්ස ලෝකෙම තමයි. හැබැයි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. ආයු ප්‍රමාණය වෙනස්. නිරෝගී භාවයන් වෙනස්. රූප ස්වභාවයන් වෙනස්. බුද්ධි මට්ටම වෙනස්. සියල්ලම වෙනස්. හැබැයි ඔක්කොම මනුලොව තමයි.
ඒකනේ සමාන කරන්න බැරි. විවාහයක පොරොන්දම් බැලුවාට කවදාක්වත් දෙන්නේ කවදාක්වත් ගලපන්න බෑනේ පුතා. මේ ලෝකේ ඔහොම නෙවෙයි මොන යතිවරයා ගලපලා පෙන්නුවත් මේ දෙන්නාගේ විවාහයට ගැලපෙනවා කියලා ගැලපෙන්නේ. මොකද කරන්න ඕනේ? නොගැලපෙන තැන් ගලපාගෙන උපක්‍රමශීලීව ජීවත් වෙන්න ඕනේ. ඒකනේ මේ කරන්නේ. නොගැලපෙන තැන් ගලප ගන්න ඕනේ. ගලපාගෙන ගැටෙන්නේ නැතුව යන්න වීරිය කරන්න ඕනේ. මේ හම්බෙලා තියෙන පුංචි මනුස්ස ජීවිත කාලයේදී මනුස්සකමට නිගා කරගන්නේ නැතුව අපායට මඟ හදාගන්නේ නැතුව දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර උතුම් නිවනින් සැනසීම පසක් වන තුරු වීරිය වඩන්නයි තියෙන්නේ සත්‍ය උදෙසා. ඒකට මඟ කියන්නට පාර පෙන්වන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම කාරණා කීපයක් අද දවසේ මේ වෙනුවෙන් තෝරාගෙන ඔබට මට අපට ප්‍රයෝජන ගැනීම සඳහා පාවිච්චි කරනවා. ජීවිතේ දකින්න යෝනන්නේ ඒ ඔස්සේ බොහෝ දේ කියන්න ඕනේ. පුංචි කාරණාවක් දෙකක් ඇහුවාම ඔබට ලස්සන ගමනක් යන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මයට එකඟව අද දින මේ පුංචි ළමයි ඉන්න හින්දා මං චූටි වෙනසක් කරලා කියන්න උත්සාහයක යෙදෙන්නේ. සාමාන්‍ය සරල අනුශාසනාවක් හැටියට. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ගැඹුරු ධර්ම කාරණා තියෙනවා සරලව බලලා අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුහාඳුරෝ දේශනා කොට වදාළ ධර්ම කාරණා ඔක්කොම ගැඹුරුයි තමයි. හැබැයි ඒවා සරලව අපේ ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මෙලව නිවන්න සහ පරලොව නිවන්න. මෙලව සැනසෙන්න සහ පරලොව සනසා ගන්න. මෙලව දුක් නිවා ගැනීමෙන් සසර දුක් නිවන්න. මෙලව සැප විඳින ගමන් පරලොව සැපත විඳින්නට ඔබට වටිනා මගක් මේ ධර්ම කාරණා ඔස්සේ ගොඩනගන්න පුළුවන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුහාමුදුරු අනුදැන වදාළා. සියලු දානයන් පරදවලා ධර්ම දානය තමයි ඉදිරියෙන් තියෙන්නේ. හේතු මොකක්ද? මේ භෞතික ලෝකයේ ඔක්කොම පුතා කුණු වෙනවා. දැන් උදේ මේ පන්සලට දාන ගෙනාවා නම් ඒ උදේ ගෙනාපු දානේ දානශාලාවේ කොහේ හරි තැනක තියෙනවා නම් තව මාස් කරලා නැතුව කුණු බඳුනක හරි දාලා තියෙනවා නම් අරන් බලමු. ඒ උදේ ගෙනාපු දානයකින් ටිකක් අරගෙන උදේ දාන ගෙනාපු ඒ උපාසක උපාසිකාවන්ගේ නහයට මල්ලමුකු බලන්න. එක පාරටම තිගැස්සෙලා ජරාවක් කියලා කියනවා. ගන්ධස්සාරේ බෑ මොකද්ද කුණු ගොඩක්? නහයට ඇල්ලුවා. එයා දන්නේ එයා ගෙනාපු එයා උදේ ගෙනාපු දානේ බව එයා දන්නවද? දන්නේ. දැනගෙන හිටියත් එයාට කියවෙනවා. ඒක ඇත්ත. දැන් ඔබේම ආදරණීය මිනිහා මැරුණොත් ජයසිංහ මහත්තයා මැරුණොත් එහෙම ජයසිංහ නෝනා මොනා කරයිද? රෝස් කරලා තියාගෙන වන්දනා කරයි. නෑ දැහැයොත් එක්ක අහුවෙලා දවස් දෙක යනකොටම මේ කවවල දාමුකෝ. මේ කවවල දාමු කියලා කියනවා මන් දන්නවා. ජයසිංහ මැතිනියට ඒ වැඩේ වුණත් ජයසිංහ මහත්තයා කොච්චර ආදරෙන් හිටියත් මෙවුන් දව වල දාමු කියලා වල දානවා. කවුරුවත් තියාගන්නවද?
නෑ හේතුව ගඳට කැමති නෑ. කුණට කැමති නෑ. ඒවා අයින් කරනවා. මේ ලෝකයේ පින්නොදනේ සියල්ලම අපි ආදරය කරමින් අල්ලාගෙන හිටියාට ඒවා తాවකාලිකයි. ඔක්කොම කුණු වෙනවා, දිය වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, මල බැඳෙනවා, ඇති වෙලා, පැවතිලා, නැති වෙලා යනවා. හැබැයි ධර්මය පාවිච්චි කරන්න දියුණු වෙනවනේ. පාවිච්චි කරන්න බෝ වෙනවා. සංවර්ධනය වෙනවා. පාවිච්චි කරන කෙනාට නිදහස ඇති වෙනවා. සතුට ඇති වෙනවා. සැපත ගෙනෙනවා. නිර්වුල් වෙනවා. මෙලව ජය ගන්නවා ආසෙම පරලොව ජය ගන්නවා. භෞතිකවත් පෝසත් වෙනවා. ආධ්‍යාත්මයෙන්ුත් පෝසත් වෙනවා. ජීවිතයේ පින්නතුනි අත්හල යුතු දේ අත්හරින්නට මඟ පෑදෙනවා. කෙටි සසර ගමනක් දකිමින් සදාතනික නිදහස නැමැති අමාමහ නිවනින් සැනසීම ලැබීමේ වාග්ය උදා කරන වස්තුව සද්ධර්මය. අනිත් සියල්ලම අපි විනාශ කරන. අනිත් කාරණාව නම් පින්නතුනි අපි එකතු කරන සියලුම දේවල් ඉඩම් කඩම් යාන වාහන ගෙවල් දොරවල් හරක බාන දැසි දස්සෝ නෑදෑයෝ හිතවත්තු රන් රිදී මුතු මැණික් ආදී සකල විද වස්තුන්ම හැර දමා යා යුතුයි පුතා. මැරෙනකොට ඔක්කොම අතහැරලා යන්න වෙන්නේ. මොනවත් ගෙනියන්න හම්බෙන්නේ. ගෙනියන්න හම්බෙන්නේ. දැන් නිකන් හිතමුකෝ මහත්තයා මැරුණොත් දැන්. මහත්තයා මැරුණු ගමන් මෙතන ඉන්න අය දන්නේ නැහැ මහත්තයා මැරිලා කියලා. ඒ හින්දා මහත්තයා කඩා වැටෙනකොටම අරන් යනවා. අරන් ගිහිල්ලා දොස්තර කෙනෙකුට පෙන්නනවා. ඊට පස්සේ දොස්තර මහත්තයා ඉසවන්ලා කියනවා දැන් වැඩක් නැහැ ඉවරයි. මිනිස්සයා මැරිලා. ඊට පස්සේ මිනිස්සයා අරන් ගිහින් දානවා මල් ශාලාවට. මල් ශාලාවට දාපු ගමන් ඔය ඇඳුම් දෙකම ගලවලා විසික් කරනවා. ඔය දැනට ඇඳගෙන ඉන්න ඔය තෝරාගත්ත හොඳ ඇඳුම් දෙකන්නේ. හොදලා මැදලා අල්මාරියේ දාගෙන ඉඳලා පන්සලට යන්න හොඳම මේක තමයි කියලා තෝරාගෙන ආපු හොඳ මේක ඔය. හැබැයි ඔබ අකමැති ඇඳුමක් තියෙනවා තව ගත්තේ නැති. ගත්තෙම නැති අකමැති ඇඳුමක් තියෙනවා. මල් ශාලාවේ අය කරන්නේ ඔබ ගත්තේ නැති අකමැතිම ඇඳුම ඔබට අඳනවා. නෑ යංගේ ඉල්ලීම මත ඔබට අඳලා ඔබ හැදුවේ නැති අකමැතිම පෙට්ටිය ඔබනවා. ඒ කරලා දවස් 3කින් අකමැතිම ඉඩමේ වල දානවා. ඔයාලා අකමැතිම 3ක් තියෙනවා. ඒ අකමැතිම ඇඳුමයි අකමැතිම පෙට්ටියයි අකමැතිම ඉඩමයි අන්තිමේ උරුම වෙනවා. ඒ උරුම කරුමය ධර්මතාවය නොදැන අපි මේ ලෝකය මොනතරම් එකතු කෙරුවත් ඒ සියල්ලම හැර දමා මේ මහ පොළොවේ දවසක අලු වී හෝ දි รา පත් වී පස් වෙන්න වෙනවා. ඒක තමයි සනාතනික ලෝක ධර්මය. මේ විශ්වයේ පහළ වෙන හැම ජීවියෙකුටම උරුමයි. හැම වස්තුවකටම උරුමයි. ඒක නොදැන පින්නතුනි රටවල් වල විවිධ ජාතීන් මානවයෝ වෙලා ඉපදිලත් අන කොටාගෙන මරාගෙන බොහෝ දෙනෙක් විනාශ කරලා මිහි මඩලේ දිවි ගෙවන්න හිතනවා. හැබැයි අපිට කාටවත් සදාකාලිකව මේ මිහි මඩලේ සුවසේ සැපසේ දිවි ගෙවන්නට බෑ. සියලු දෙනා හැර යා යුතුයි. හැර යන දාට සියල්ල හැර දමා යා යුතුයි. ඒ යන දවසට ගෙනියන්න පුළුවන් එකම එක වස්තුවයි ඒ ඔබ මෙතෙක් දිවි ගමනේ අවබෝධ කරගනු ලබන බුද්ධිය පමණයි. ඒක කාටවත් අහිමි කරන්න බෑ. තුබුතනක සොර සතුරං
ගත නොයන සැඩ මනවත් වතුරෙන් වල නොයන කෝපවත් රජ මැතිඳුන් ගත නොයන උගත මන ශිල්පයමයි මතු රැකෙන මේ ලෝකේ අපිට චූටිම කාලේ අපේ ගුරුවරු පුරුදු කරපු කවි ගාථා සොලෝක ටික දැම්මතක් වෙනකොට ඒ කාලේ ගුරුවරු ළමයෙකුට දෙන්නම ඕන වස්තුව තමයි දීලා තියෙන්නේ. එකතු කළ යුතුයම දේ තමයි චූටි කාලෙම අපිට උගන්වලා තියෙන්නේ. මේ ලෝකයේ පින්නතුනි මොන තරම් වස්තුව හම්බ කෙරුවත් ගංගාවක් පිටාරේ දාලා මුහුද ගොඩ ගලලා දියඹට අහුනොත් සියල්ල ගසාගෙන යනවා. ගින්නක් මතුවෙලා ආවොත් සියලුම දේ දැවිලා අලු වෙලා පිච්චිලා යනවා. හොරු ආවොත් හොරකම් කරගෙන යනවා. සතුරෝ ආවොත් විනාශ කරලා දානවා. රාජ්‍යරුවෝ කෝපාවිෂ්ඨ වුණොත් රාජසන්තක කරලා දානවා. අහිමි කරලා දානවා. අවලංගු කරලා දානවා. එහෙම පුළුවන් දහමුදුරුවනේ. ගංගදියට යන්න පුළුවන්, ගින්නට ගිනි ගන්න පුළුවන්, හොරුන්ට ගන්නත් පුළුවන්, සතුරෝ විනාශ කරන්නත් පුළුවන්, රාජ්‍යරුවන්ට පුළුවන් ද අපේව්ව ගන්න. නිත්‍යානුකූලව තියෙනවා. පුළුවන් නේ පුතා. භූපතිට ආйти. පාලකයා සතුයි. ඒ නිසා මෙන් ගන්න පුළුවන්. අහිමි කරන්න පුළුවන්. ඔයාලා දැක්කනේ මේ පහුගිය මං හිතන්නේ 2023 මාර්තු මාසෙද කොහෙද? මාර්තු 10ද කොහෙද ඡන්දයක් තියනවා කියලා ගැසට් කරා කියලා කාර්යාල දැම්මනේ මේ හැමතැනම. නේද? එහෙම දාගෙන උත්සවශ්‍රීයෙන් ඡන්දෙට ලෑස්ති වුණා. ඡන්දෙට ලෑස්ති වෙලා කට්ටිය ප්‍රීතියෙන් සන්නද්ධ වෙලා පාරට බහින්න ලෑස්ති වෙනකොටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කෝපාවිෂ්ඨ වුණා. කෝපාවිෂ්ඨ වෙලා එයා එකපාරටම කිව්වා මොන ඡන්දද යකෝ? ඛණ්ඩ වැලේ වැල නැතුව මේ අනන්ත ප්‍රශ්න කොට මෙවුන්ට ඡන්ද නැහැ. දින නියමයක් නැතුව ඡන්දයක් නැහැ. අහිමි කෙරුවා. දැන් ඕකට කාට හරි උඩ පැනලා පුළුවන්ද පුතා? නෑ එහෙම බෑ. අහිමි කරන්න ගැසට් කරලා ඔක්කොම කරලා නිත්‍යානුකූලව සම්මත කරපු එක කොහෙන නෑ ඒක. එහෙම තමයි. ළමයිට විභාගේ තියනවා කියලා කියමුකෝ. 25 විභාගය කියලා කියමු. ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කළොත් එහෙම දින නියමයක් නැතුව විභාගයේ කල් දාන්න. විභාගයේ කල් දාන්න. ඒක තමයි ස්වභාවය. මෙතනින් හයිවේ එකක් යනවා. එහෙනම් දහම් සෙවණ අයින් කරන්න. හාඳුරෝ ජපානයේ ඉඳලා කොච්චර උඩ පැන්නත් දහම් සෙවණ අයින් කරනවා. ඒක තමයි බලය. ඒක තමයි නිලයේ තියෙන ස්වභාවය. හැබැයි ජනාධිපතිතුමා කොච්චර උඩ පැන්නත් මංගාව තියෙන බුද්ධිය එයාට ගන්න පුළුවන්. බෑනේ. මේ මිනිහෙක් ගාව තියෙන බුද්ධිය අහිමි කෙරුව හැකිද? අහිමි කරන්න බෑ. ඒක මරණයෙන් සමුගෙන යන්න මරලා දැම්මා කියන්නකො. මරලා දාන වෙලාවෙත් බුද්ධිය පෝසත් කරගෙන මැරුණ හැකි. එයාට ගන්න බෑ. මැරෙන මිනිහා
ඥානාන්විතෝ බුද්ධිය පෝසත් කරගෙන මිනි මරුවාටද මෛත්‍රිය කරමින් මහා කුසලයක් සිද්ධ කරගෙන මරණයට යනකොට බුද්ධියෙන් මුහුකුරා ගිය උත්තම මිනිහෙක් ඇටියට සංසාර ගමන ආලෝකමත් කරගන්නවා. බුද්ධිය විතරයි පුතා ශ්‍රේෂ්ඨ ගමනකට අපට යන්නට මගපෙත හදන උතුම් වස්තුව. ඒ බුද්ධිය පසක් කරන උතුම්ම දානේ තමයි මේ වෙලාවේදී ජයසිංහ මහත්මාණන් මැතිණියන් මේ ශ්‍රී ලංකා ද්වීපයට හදිසියෙම ඇවිල්ලා තමන්ගේ මව්බිමට ඇවිල්ලා නෑදෑයෝ හිත මිත්‍රාදීන් සහ සම්බන්ධ කරගෙන දහම් සෙවන විහාරාධිපතීන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝරුවනේ අවවාද අනුශාසනා ලැබමින් ඔබට මේ පූජා කරනු ලබන්න. ඒ උත්තරීතර සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සපැමිණි ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මයේ බලය කරන කොටගෙන ජයසිංහ පරම්පරාවේ ජන්මාන්තරගත වෙච්ච සියලුම සතර වරිගයක නෑයෝ පිංගණ්ඩ වින්නවා නම් ඒ හැම දෙනාටමත් ඒ වගේම සංසාර ගමනේ එක්කාසුණු බැඳුණු නෑහිත මිතුරෝ රෝගාතුරව සිටී නම් ඒ සියලු දෙනාට නිරෝගී භාවයේ පිණිසත් ඒ වගේම වයෝවෘද ගුණෝද තපෝද යම් මානව සම්පතක් වේද ඒ සෑම දෙනාටම චිරජීවනයේ රැකවරණය සඳහා ආශිර්වාද පිණිසත් ඔබට මට අපට මෙලොව පරලොව දෙගතියෙහි සැප කෙලවර උතුම් නිවනින් සැනසීම පතා මේ ධර්මානුශාසනාව මේ අනුශාසනය හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණ පදයක් අහමු. මං අද සුවිශේෂී මාතෘකාවක් ලැබුවේ නෑ ඔබට. මට හිතුණා මේ චූටි කිරිසප්පියෝ වැඩි වෙලා තියාගන්න බෑ කියලා. හේන් කිරිසප්පියෝ වැඩි වෙලා තියාගන්න බෑ. හැබැයි ඒත් මං ඔබට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ගැඹුරු ධර්ම කාරණාවක් සරලව කියන්න උත්සාහයක යෙදෙනවා. ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍ර දේශනාවක් තියෙනවා. ධම්සප්පවතුන් සූත්‍රය. ඒක තේරිච්ච කවුරුවත් නැහැ. ගිහියොන්ට තේරිලත් නැහැ. අපේ ලොකු හඳුන්නේ පැවිද්දෝ බොහෝ දෙනෙකුට තේරිලත් නැහැ. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? ඈ මොනවාද අන්තර්ගත සාරය? ඒකේ අන්තර්ගත සාරය තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. කාට හරි මේ හතරෙන් එකක් හරි අවබෝධ වෙලාද? එක දුක්ඛ සත්‍ය. දුක අවබෝධ වෙච්ච කවුරු හරි මෙතන ඉන්නවද? ගිහියොත් නෑ, පැවිද්දොත් නෑ. දුක අවබෝධ වෙච්ච ගිහියොත් නෑ පුතා, පැවිද්දොත් නෑ. අවබෝධ වෙලා නැති නිසා දුක බෝ වෙන දේම කරමින් දුකම උපදවමින් දුක මතම සැපයයි සිතා රැවටි ඔබ ගමන් කරනවා. දුක මතම පිහිටා ගමන් කරන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට සරියුත් මහරහතන් වහන්සේ ඇවිදින්න එක දවසක් ඉල්ලීමක් කළා. භාග්‍යවතුන් වහන්සේ දැන් සසුන්ගත වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බොහෝ පිරිසකට බුද්ධිය මද නිසා චතුරාර්ය සත්‍ය ධර්මය තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව මං සරලව විස්තර කරන්නද කියලා ඇහුවා. ඒ ගමන සරියුත් හාමුදුරුවන්ට ඒ අවස්ථාව දුන්නා. උන්වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රය සත්‍ය 4 සරලව විස්තර කළා. ඒ සරලව විස්තර කරපු සූත්‍ර දේශනාවට නමක් තියෙනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. ඒ සත්‍ය විභංග සූත්‍රයෙන් මම
පුංචි සූත්‍ර කාණ්ඩයක් තෝරගත්තා ඔබට අද මේ ධර්මානුශාසනාව සඳහා. කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāය uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāය bhiyo bhāvāය vepullāya bhavanāya pāripūriyā චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති සම්මා වායාම යහපත් වෑයම ආර්ය මාර්ගයේ එක මාර්ගාංගයක්. නිර්වාණයට යන්න කැමති නම්, සෝවාන් වෙන්න කැමති නම්, සකෘදාගාමි වෙන්න කැමති නම්, අනාගාමී වෙන්න කැමති නම්, අරහත් මාර්ගයට එන්න කැමති නම් ඔබ වැඩි යුතු උතුම් වීරිය ධර්මය මේ භෞතික ලෝකයේ උගත් බුද්ධිමත් කීර්තිමත් පෝසත් මිනිහෙක් වෙන්න කැමති නම් වැඩි යුතුම වීරිය ධර්මය. ඔය වියග්ගපජ්ජ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ භෞතික සැප සම්පතින් පිරුණු සෞභාග්‍යමත් මිනිසෙකු වීම සඳහා ක්‍රියා කළ යුතු විදිය දේශනා කරද්දී උන්වහන්සේ අනුදැන වදාලා චත්තාරෝ මේ වියග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සම්වත්තති කතමේ චත්තාරෝ උත්ථාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකත. ඒකෙත් මුලදිම කියනවා උත්ථාන සම්පදා නොපසු බස්නා වීර්යයක යෙදෙන්න කියලා. මොනවටද? දියුණු වෙන්න, නිදහස් වෙන්න, ඉගෙන ගන්න, සෞභාග්‍යයෙන් සපිරි භෞතික ලෝකයක් ආධ්‍යාත්මීය ලෝකයක් ගොඩනගාගෙන නිවහල් නිදහස් සොඳුරුතර මිනිසකු හැටියට මේ සසර දුක් නිවා සැබෑම ජයග්‍රහණය සඳහා නිවන් දකින්න. හැබැයි ලේසි නෑ පුතා. අමාරු. කෙලෙස් මාරයා විසින් අපිව දැහැගන්න වේගය වැඩි. කෙලෙස් දහම් අපිව අල්ලා ගන්න වේගය වැඩි. බුද්ධියෙන් ඒ කෙලෙස් දුරු කරන්න වීරිය කරන්න ඕන. කෙලෙස් පරාජය කරන්න වීරිය කරන්න ඕන. ආශාවන් දුරු කරන්න වීරිය කරන්න ඕන. තණ්හාව අත්හරින්න වීරිය කරන්න ඕන. නිකම්ම බෑ. ඒකට හොඳ බුද්ධියක් ඕන. බුද්ධියෙන් මේ රවටන ලෝකය දිහා දකින්න බලන්න විඳින්න අවශ්‍යයි. එතකොටයි සත්‍ය වූ ලෝකය අපිට ග්‍රහණය වෙන්නේ. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යහපත් වූ දැකීමෙන්. ඒකට වීර්යය කරන්න. පළවෙනි වීර්ය ආකාර 4කට විස්තර වෙනවා. පළවෙනි එක අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ලේසි තැනකින් වීර්ය පටන් ගන්න තියෙනවා. මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීර්ය කරන්න. නාකි උනාට කමන්නේ. නොකරපු පව් නොකර ඉන්න වීර්ය කරන්න. ස්වාමීන් වහන්සේ ඉතුරු වෙලා නැත්තම් දැන් කරන්න තිබ්බා ඔක්කොම කරලා ඉවරයි. ස්වාමීන් වහන්සේ ඉතුරු වෙලා නැහැ. කවුද එහෙම හිතන්නේ? හීනමානෙන් බලන් දෙපා. අපි එච්චර පව්කාර නැහැ. ඔබ හිතුවාට දැන් මේ ගමේම ඇවිදලා මේ ප්‍රදේශයේම ඇවිදලා මත්තේ ගොඩම ඇවිදලා මට ගෙනත් දෙන්නකො. මේ පළාතේ ඉන්න පව්කාරම අපරාධකරුවා. 100ක් 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 1
මම පෙන්නනවා ඌට වඩා අපරාධකාරයෝ මෙතන. ඌට වඩා අපරාධකාරයෝ මට මෙතන පෙන්වු හැකි. හේතුව අපි අනුන්ගේ කුණු හෙව්වට පුතා අපේ කුණු දැකලා නැහැ. අපි අනුන්ගේ කුණු හොයනවා අපේ කුණු බලන්නේ නැහැ. ඒ හින්දා අර අනුන්ගේ වැරදි අපිට තක්සේරු වෙනවා. අපේ වැරදි තක්සේරු නැහැ. මැනීම් නැහැ. එහෙම තක්සේරු කරලා බෑ. එක තමා දෙස බලන්න. දෙක ලෝකයේ දෙස බලන්න. තමා දෙස බලමින් තමා නිවැරදි වෙමින් ලෝකයේ දෙස බලා ලොව නිවැරදිදයි ඔබ අධ්‍යයනය කරන්න. ඔබට ලෝකය නිවැරදි කරන්න පුළුවන් නම් ඒ සඳහා වීරිය වඩන්න. ඔවුන්ව යොමු කරන්න. ඒකටයි මහන්සි වෙන්න ඕන. ඒ නිසා එක නොකරපු පව් නොකර ඉන්නේ. බුදුහාමුදුරන්ගේ දර්ශනයේ කෙලෙස් ධර්මයන් පිළිබඳව විග්‍රහයක යෙදෙන රේරුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ පොතක් ලියනවා කෙලෙස් 1500 කියලා. පොතේ නම කෙලෙස් 1500. තෝරා ගන්නා ලද කෙලෙස් 1500ක් ඒකේ තියෙනවා. පාපයන් ජනනය කරන වැරදි ක්‍රියාවන් 1500ක්. හිත කය වචනේ තුන්දොර සිදු කරනු ලබන. පින්නතුනි මේ කෙලෙස් 1500න් මෙතන පෞකාරයාම තෝරවුවොත් 100ක් කරලා ඇති. අර කෙලෙස් දහම් 100ක් ඔබ මේ වෙනකොට අහුවෙලා ක්ලේශ කර ධර්මයන් මත පව් සිද්ධ කරගෙන ඇති. තව කීයක් තියෙනවද? තව 1400ක් තියෙනවා පුතා. මේ නාකි වයසට එනකන් 100යි ඉවර. තව 1400ක් තියෙනවා. මැරෙන්න ඉස්සරලා ඔය 1400ම කණ්ඩත් පුළුවන් ඕන්න. හැබැයි එකක්වත් කඩ වෙන්න නොදී රැකෙන්නත් පුළුවන්. නාකි වෙන්න වෙන්න පරිස්සම් වෙන්න ඕනේ. වැඩිහිටි වෙන්න වෙන්න පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? වැඩිහිටි වෙන්න වෙන්න තමයි පාපයට නැමෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. නෑනේ ස්වාමීන් වහන්සේ නාකි වෙන්න වෙන්නනේ අපි සිල් ගන්න යන්නේ. සිල් ගන්න යනවා කියලා ඔය වැඩක් කරනවා නේද? ඕක මායාවක්නේ. ඈ? මායාවක් නෙමෙයිද? ඇත්තටම සිල් ගත්ත මිනිහා කො? මිනිහා හරි ගෑණි හරි. ඒ ස්වාමීන් වහන්සේ මේ සෙනගොඩ මැද්ද කියන්න බැරුවට මම ඇත්තටම තමයි සිල් ගන්න කියලා ඔබට හිතෙනවා ඇති. ඔබට හිතුණට මගේ මිම්මට මම මැනලා තියෙන මිම්මට ඔබ අහු වෙන්නේ නැහැ. ඔබ සිල් ගන්නවා වාගේ උපාසක චරිතේ රඟපානවා. උපාසක චරිතේ රඟපානවා. උපාසකයාගේ චරිතයට උචිත වස්ත්‍රාභරණ ආහාරීය අභිනය ඔබට තියෙනවා. ඒකට ගැලපෙන ඇඳුම ඇඳලා ඇටමාලේ දාලා මල්ලත් එල්ලාගෙන සාටකෙත් අරගෙන පත්කඩෙත් අරගෙන යනකොට පාරේ දකින අය ඔබට ඔබ සිල් ගත්තත් නැතත් ඔබව දැකපු ගමන් කියන්නේ උපාසක අම්මා කෙනෙක්, උපාසක මහත්තයෙක් කියලානේ කියන්නේ නේද? නිවනට යෑම සඳහා පාවිච්චි කරන උපාය මාර්ගය තමයි සීලය. එහි පිහිටලා යන්නේ කියලා අර මිනිස්සු උපාසක කියලා කියනවා. ඇත්තටම උපාසකද? සිල් ගත්ත කොයි ගෑනිද කොයි මිනිහද පුතා නිමිලා ඉන්නේ? පත්තු වෙච්චි ගමම්මනේ ඉන්නේ.
නැන්දා ලේලිත් එක්කම් බැඳගත්ත වෛරය සිල් ගත්තා කියලා අඩුද? මට කියන්න අඩුද කියලා. මේ දහම් සෙවන ආයතනය විහාරස්ථානය කොට අද මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණි අය අතරේ ඔබද උපාසකයෙක් වෙන්න ඇති, උපාසිකාවක් වෙන්න ඇති. මේ අතරේ නැන්දම්මා එක්ක බද්ධ වෛරයෙන් ඉන්න අය මෙතන කී දෙනෙක් ඉන්නවා? ලේලි මරාගෙන කණ්ඩ තරම් ද්වේෂයෙන් තරහෙන් ඉන්න අම්මන්ඩිලා මෙතන කී දෙනෙක් ඉන්නවද? වැඩිපුරම සිල් ගන්නේද බවලත් අය මිසක් පිරිමි අය නෙමෙයි. ගෑනු අය හිතේ තියාගෙන පිරිමි පව්කාරයෝ වුන් සිල් ගන්න. අපි තමා නිවනට ළඟ. මම මේ මෑතකදී අපාය දිහා එබිලා බැලුවා, ඒ ගෑනුම තමයි ඉන්නේ. මම එබිලා බැලුවා, ඒ ගෑනුම පේලියට ඉන්නවා. කරුමේ තවන්න. ඔබ විවෘතව ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ බැලුවොත් ඔබට පේනවා ඇත්තටම ඔබ හරිද වැරදිද කියලා. මම මේ කියන නිසාවෙන් අද ගෙදර ගිහිල්ලා ඉඳගෙන එහෙම නැත්නම් රෑ නින්දට ගියාම හුදකලා වෙනවනේ, තනියම නින්නේ. එතකොට ඒ වෙලාවට කල්පනා කරන්නකෝ, හාමුදුරුවෝ මෙහෙම කිව්වා, ඇත්තටම මං ලේලිත් එක්ක වෛරෙන්ද? මං නැන්දම්මාත් එක්ක වෛරෙන්ද? සහෝදර සහෝදරියෝ එක්ක වෛරෙන්ද? අසල්වැසියෝ එක්ක වෛරෙන්ද? මං ස්වාමියා එක්ක බද්ධ වෛරෙන්ද? බිරිඳ එක්ක වෛරෙන්ද ඉන්නේ? පන්සලේ හාමුදුරුවොත් එක්ක අමනාපෙන්ද ඉන්නේ? වෛරයෙන්ද ඉන්නේ? මං ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සැමට සෙනෙහස, ආදරය, කරුණාව, මෛත්‍රිය දක්වමින්ද ඉන්නේ කියලා ඔබ හොඳට බලන්න ඔබ දිහා. එතකොට ඔබට පේනවා ඔබ වීර්ය කරනවද නැද්ද නිර්වාණයට, සැනසීමට, සැපතට, සෞභාග්‍යයට ඔබ වීර්ය වඩනවද නැද්ද කියලා පේනවා මේ ජීවිතේම. එතකොට ඔබ දකින්න ඔබේ ජීවිතය අඳුරු නම්, වැරදි නම්, ආන්ගේ වරදට වැටෙන්න නොදී මෙතෙක් රැකගෙන තියෙන යම් ප්‍රතිපත්තියක්, සීලයක් තියෙනවා නම් ඒ වැරදි වලට නොවැටුණු දේ රැකගන්න වීරිය කරන්න. මිනි මරලා නැහැ තවම නේ, බරපතල හොරකම් කරලා නැහැ අර ගොල්ලෝ වාගේ. ඔයාලා හොරකම් කරලා නැහැ නේ අර ගොල්ලෝ වාගේ නේද? කෙරුවා නම් චූටි එකක්. මේ මෙතන ඉන්න රාජ්‍ය සේවකයෝ හොරකම් කරලා තියෙනවා. මෙතන රාජ්‍ය සේවකයෝ ඉන්නව නේද? රාජ්‍ය සේවකයෝ හොරකම් කරලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ ඇත්තටම නෑ. මම නම් හොරකම් කරලා නෑ කියලා ඔබ කියයි. මම පෙන්නුවොත් දැන් ගත්තු එව්වා. රාජ්‍ය සේවකයෝ ඔක්කොම මන් දිහා බලන්නකො. මොනවද අපිට හොරකම් කරන්න පුළුවන්? රාජ්‍ය සේවයෙන්, රාජ්‍ය ගබඩාවෙන් මේ රටවැසියා සතු වටිනාකමෙන් රාජ්‍ය සේවය කළායයි ලොව රවටා හොරා ගන්න පුළුවන් මොනවද අපිට? වස්තු තුනයි තියෙන්නේ. එක කාලය, සේවයට වාර්තා කළ යුතු කාලය, සේවයේ නියැලී සිටිය යුතු කාලය හොරකම් කරන්න පුළුවන්. දෙක, රාජ්‍ය සේවය සඳහා කැප කළ යුතු ශ්‍රමය හොරකම් කරන්න පුළුවන්.
මේ දෙකම හොරකම් කරන අතරේම ඔබ මාසේ අන්තිමට දෙන පඩි gediya පිටින් ගන්නවා. දැන් මේ හොරකම් කරපු කාලයට කපා ගන්නෙත් නැහැ, ශ්‍රමයට කපා ගන්නෙත් නැහැ. පඩිය එනවා gediya පිටින්ම ගන්නවා. අඩු කරන්න කියනවාද? මහත්තයා මට පැය 3-4ක් වැඩ කරන්න බැරි වුණා, ඒක අඩු කරගන්නකො. එහෙම කියනවාද? නෑ gediya පිටින් ගත්තු අම්මු හොරා පුතා. අම්මු හොරා. නිකන් හිතන්නකො ගුරුවරයෙක් පැයක් පමා වෙලා ඉස්කෝලේට එනවා. කාලච්ඡේද දෙකක් නේ. කාලච්ඡේද දෙකක්. මේ ළමයින්ට ළමයි 80කට උගන්වන්න තිබ්බ කාලය මේ ගුරුවරයා හොරකම් කරනවා. එතකොට කාලය පැය දෙකයි, පැයට කාලච්ඡේද දෙක ශ්‍රමයක් වැය කරේ නෑ, කාලයක් වැය කරේ නෑ. මාසේ අන්තිමට පඩියක් ගත්තා. වස්තු තුනම හොරකම් කරපු මේක පට්ට හොරෙක්නේ. එහෙනම් තවම හොරා කෑවේ නැත්තම් හොරා නොකාම පෙන්ෂන් යනකම් ඉතුරු ටිකක් යෙහෙන් ධාර්මිකව සේවයේ සලසන්න මානසිකත්. ඔබ සේවයට පැමිණියා විතරම නම් හොඳින් සේවය කරන්න. අලුතෙන් ගත්ත අය නම් හොරු කරලා තියෙන්නේ. රාජ්‍ය සේවයට අලුතෙන් ගත්තේ අර සාමාන්‍ය අධ්‍යාපනලාභීන්ගෙන් ගත්තානේ අලුත් පත්වීම් ලක්ෂයක්. ඒ ලක්ෂෙටම වැඩ නැහැ. කාර්යාල සහකාර පත්වීම් දුන්නානේ, වැඩ නැහැ. කාර්යාලවල සේවකයෝ පිරීලා කරන්න වැඩක් නැහැ. කාලයත් අපතේ යනවා, ශ්‍රමයත් අපතේ යනවා, ධනයත් අපතේ යනවා. රටවැසියා සතු මේ වාගේ පාපතර ගමනක යෙදෙන ශ්‍රී ලංකාවට පුතේ හෙටකුත් නැහැ. වීරිය කරන්න ඕනන්නේ දවසින් දවස එනේන පාලකයා, එනේන රාජ්‍ය සේවකයා, එනේන උපදේශකයා, විශේෂයෙන්ම රට දැනුවත් කරන ස්වාමින් වහන්සේලා, අන්නේ ආගමික නායකයෝ, මේ සියලු දෙනාම අනාගත ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් වර්තමානය ආරක්ෂා කොට නිවැරදි කොට සුගම මාවතක තියන්න වීරිය කරන්න ඕන. රැකගත් යහපත් සීලයන් ආරක්ෂා කරමින්ම මතු පරම්පරාවට හෙටක් ලබා දෙන්න උත්තම ගුණයන් මේදරනේ විනාශ නොකොට රැකලා තියන්න වීරිය කරන්න ඕන. දෙක දැන් නම් කියන්නේ මෙහෙ මත්තේ ගොඩ ගැනමයි. දෙවෙනි වීරියට කියන්න වෙන්නේ මත්තේ ගොඩ ගැන. මොකද්ද දෙවෙනි වීරිය? uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. මෙච්චර කාලයක් කරපු පව් තියනවනේ. ආන් එව්ව නවත්තන්න වීරිය කරන්න. කරපු පව් ලිස්ට් එක මං කියන්න ඕනේ නෑනේ. එක එක්කෙනා මේ චූටි පැටව පව් කරලා නෑනේ. චූටි පැටව පව් කරලා නෑ. ඒ පැටවුන්ගේ මහවුන් පව් කරලා ඉන්නේ. මේ පැටව පාපයට ඇදගෙන යන්නේ අම්මලා තාත්තලා. මේ පොඩි පැටවුන්ව පාපයට ඇදගෙන යන්නේ කවුද? අම්මලා තාත්තලා. අපේ ශ්‍රී ලංකාවේ අපි ඉගෙන ගන්න කාලේ අපේ අම්මලා තාත්තලා අපිව ටියුෂන් යවුවේ නෑ. ඉස්කෝලෙන් උගන්වපු ටික විතරමනේ. ඒ ටික ඉගෙන ගත්ත අපි ඉස්කෝලේ ඇරිලා ආපු ගමන්ම උදැල්ල ගත්තා, කැත්ත ගත්තා, කෙවිත ගත්තා, හේනට කුඹුරට හරක් ගාවට ගියා. ඒ වැඩෙහි යෙදෙනවා. තාත්තට සහායට, අම්මාට සහායට. ස්ත්‍රීන්ගේ පැත්තට, පුරුෂයන්ගේ පැත්තට බරව ඒ කාර්යභාරයන් ලපටි ලාමක ලදරු වයසේ සිට අපි කරනවා.
කරමින් ජීවිතයේ ඒ පැත්තෙන් උපමට්ටම් කරනවා. අධ්‍යාපනය, බුද්ධිය ඒ පැත්තෙන් මුහුකුරා යනවා. කඩදාසි කොළ කෑල්ලක එදා දවසේ දීපුවා ගාථා කවි සලෝක ලියාගෙන සාක්කුවේ දාගෙන ගිහිල්ලා වැඩ කරන ගමන් බලමින් හිතින් කියමින් ඒවා ප්‍රගුණ කරනවා. හරක් ටික දාගෙන ගහක් උඩට වෙලා ගහේ කරු දෙබලක ඉඳගෙන හරකුන්ටත් එක්ක ඇහෙන්න හයියෙන් කියනවා. හරක් ටිකත් අරන් ගෙදර එනකොට පාඩම හොඳට මතකයේ තියාගෙන තමයි එන්නේ. ඒ පාඩම ප්‍රගුණ කරගෙන එන්නේ. වලත්ත ගමන් ගියේ නැහැ. දැන් අම්මයි දුවයි තාත්තයි. අම්මයි පුතයි තාත්තයි කොහෙද මේ යන්නේ? ඈ? බුද්ධියෙන් අනුන මිනිහෙක් හදන්න කොයි හැදිච්චෙව්? බුද්ධියෙන් අනුන හැදිච්චෙව් පෙන්නන්න. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියපු ගමන් ඉස්කෝල දෙක්ක ළමයි හිරේ ගියා හඳුන්නේ. කො සාමාන්‍ය පෙළ ලියනකොට අවුරුදු 16යිනේ. හිරේ ගියා. ඇයි මේ? එකිනෙකා පරයා අනික් එවුන්ට මාරයෝ වාගේ වෛරක්කාරයෝ පලි ගන්නවා. අනිනවා කොටනවා ගහනවා. පොඩි පට්ටම් කරනවා රාජ්‍ය දේපල විනාශ කරනවා. මේක හැදුවේ කවුද? මෙවුන් හැදුවේ කවුද? මේ ඉන්න ගෑනු ඉන්නව නේද? මං සුද්ධ සිංහලෙන් කියන්නේ. මේ ඉන්න ගෑනුමයි කෑවේ බාල පරම්පරාව. අම්මලා කියලා ඉන්නේ ඔවුන්දල. ළමයිව ඕන් නැති ගමනක අරගෙන දිව්වා. වැඩිවිය පැමිණිච්ච කෙල්ලෝ විකුණන්න බලාගෙන ඉන්නේ අම්මා. නෙමෙයිද? දුව වැඩි වෙන විය පැමිණෙනකම් බලාගෙන ඉන්නවා අම්මා දුවව විකුණන්න. කාටද? ගමේ උන්ට. ගම් 7 අහල පහල ඔක්කොටම කියනවා කෙල්ල වැඩි විය පැමුණා බත් කන්න වරෙව්. කසිප්පු බොන්න වරෙව්. පාටියට වරෙව් කියලා දවල් කොටසයි රෑ කොටසයි. එන්න කියලා අනේ අර කෙල්ලගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙච්චි මේ මුහුකුරාගිය වයසට අඩිය තියෙනකොටම අර කිව වෙන්දේසි කෙරුවා. රාගික හැඟීම් ඇති කෙරෙව්වා. ආශාවන් ඇති කෙරෙව්වා. ඇති කරවලා අරක්කු බොනේ උන්ට අරක්කු දීලා කාලා නටලා දඟලලා ගැහෙන පෙරලෙන උන්ට ඒ ආසාවන් පූර්ණේ කරගන්න දීලා අර ශික්ෂාකාමීව තියන්න ඕනෑ කෙල්ලව රාගික කරවලා රැට ඇඳේ ඉඳගෙන ඇන්ලොප් ටික තුනී කරගෙන ගණන් කරනවා අම්මා. කෙල්ල උකස් තියපු එකේ කෙල්ල විකුණාගත් එකේ ආදායම. කෙල්ල විකුණපු එකේ ආදායම නෙමෙයිද ගණන් බලන්නේ? ඈ? මොකේ ආදායමද ඔය බලන්නේ? ඇත්තටම ලැජ්ජා නැද්ද? ඊට වැඩිය හොඳ නැද්ද කක්කුස්සියකට බැස්සන? ඈ? වදාපු දුවව හදාපු දරුවාව වෙන්දේසි කරලා විකුණාගෙන කනවට වඩා වටිනවනේ කක්කුස්සියකට බැස්සන. විලි ලැජ්ජම නැති જાතිය. ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතිය මෙව්ව තිබ්බද පුතා? මෙව්ව තිබ්බේ නැහැ. නිවට නින්දිත තැනට අර ළමයාව දැම්මා. මෙහෙම මහමගට දැම්මා චූටි කාලෙම ඉගෙන ගන්න කියලා. අවසානයේ නොහොබිනා ගමන් නොහොබිනා ආශ්‍රයන් මත දරුවා ගිහිල්ලා මට අද කියන්න අධ්‍යාපනයෙන් පෝසත් නම් ලංකාව මේ වෙනකොට ලංකාවේ බන්ධනාගාර වැඩිපුර පිරෙනවා. පුනරුත්ථාපන කඳවුරු වැඩිපුර පිරෙනවා. මගේ මල්ලි ඉන්නවා වීරවිල බන්ධනාගාරේ. තරුණ උසස් පෙළ සාමාන්‍ය පෙළින් එළියට ආපු දරුවෝ 600 ගාණක් ඉන්නවා. කොල්ලොම මේ රටේ වටිනා ශ්‍රම සම්පත්තිය ලෝකයේ පුරා දුවවන්න තිබිච්ච වටිනා බුද්ධිපතේ හයිය හිරගෙදරක දි รา පත් වෙනවා.
හිරගෙදේ දි รา පත් වෙනවා. රැඳවුම් කඳවුරේ දි รา පත් වෙනවා. පුනරුත්ථාපන කඳවුරේ දි รา පත් වෙනවා. කෝ පුනරුත්ථාපනේ වෙලා එළියට ආපු සත්පුරුෂයා නෑ පුතා. ඒ යන එක්කෙනෙක්වත් මේ දෙරණට ආපහු සේවයක් කරන්න සත්පුරුෂයන් හැටියට පුනරුත්ථාපනය වෙලා එන්නේ හොද්දටම ජීර්ණය වෙලා තමයි එතෙන්ට යන්නේ. අය ආපහු ගන්න බැරි මට්ටමට. ගතත් දි รา පත් වෙලා හිතත් දි รา පත් වෙලා කෙලස් වලින් මේ රට යන්නේ එහෙම පව් ගමන. ඒ හින්දා මව් කුසේ ඉඳලා හදන බිලින්දාව මව් කුසේ ඉඳලා හදන මේ මානව පැටියාව සෙනෙහසින් ආදරෙන් කරුණාවෙන් දයාවෙන් gedara budun අම්මා පුබ්බාචාරිය අම්මා මුල්ම ගුරුවරිය වෙන ඔබ ගේ ඇතුලේ බුදුහාමුදුරුවෝ වෙන ඔබ ඒ දරුවාට නිවන නිදහස ලබා දෙන්න වීරිය කරන්න. අම්මාට අම්මාගේ කාර්යභාරය තේරෙන්නේ තාත්තාට තාත්තාගේ කාර්යභාරය තේරෙන්නේ මොකවත් නොතේරෙන පොඩි එකාට නොතේරෙන කමට අම්මයි තාත්තයි පෙන්වන පාර දිගේ ඔවුන් යනවා. ඔවුන් ගියාම අතර මගදී තව පාරවල් පෙන්වනවා එක එක. ඒ පාරවල් ඔස්සේ කොල්ලෝ යනවා අත්දැකීම් නැති හින්දා. අවසානයේ වැරදි පාරවල් දිගේ ගියපු දරුවෝ ජීවිතේ විනාශ කරගෙන අතරමං වෙලා රටට කරදරයක් විපත්තියක් වෙන රටට ඵලදායීතාවයක් නැති අශීලාචාර සමාජ ක්‍රමයක් මේ ලංකාව ඇතුලේ ගොඩනගලා තියෙනවා. දියුණු සමාජයක පින්නතුනි මත්ද්‍රව්‍ය හිග වෙන්න ඕන. ලෙඩ්ඩු හිග වෙන්න ඕන. පිස්සෝ හිග වෙන්න ඕන. අනාථ වෙන ප්‍රමාණය දූෂණය වෙන ප්‍රමාණය හිග වෙන්න ඕන අඩු වෙන්න ඕන. නෑනේ පුතා මේවා දවසින් දවස වැඩිනේ. එතකොට අප ලබලා තියෙන දැනුම මිත්‍යා දෘෂ්ටික එකක්. වැරදි එකක්. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා. වෙන්න ඕන එක සරු දේ සරු විදිහට දැකලා හොඳ දේ හොඳ විදිහට දැකලා නරක දේ નિසරු දේ નિසරුයි කියලා දැකලා નિසරු නරක දේ ඈත් කරලා හොඳ දේ මත පිහිටලා ලෝකයේ ඉදිරියට ගමන් කරන්න ඕන. සුවසේ සැපසේ නිදහසේ. නමුත් සැපයි කියන ඇහැ රවට්ටන ඉන්ද්‍රිය රවට්ටන මේ ලෝකේ ඔබ මොකද කළේ? හරි කියලා වැරදි දේ ගත්තා. ඒ හින්දා කසිප්පු පෙරන්නෝ වැඩි, මද්ද්‍රව්‍ය විකුණන්නෝ වැඩි, හොරකම් කරන්නෝ වැඩි, මිනි මරන්නෝ වැඩි, සල්ලාල කමේ යන ඇත්තෝ වැඩි, සල්ලාල කමේ යොදවෙන ඇත්තෝ වැඩි. බලන්නකො ඉස්සරව අපේ රටේ අතරමඟ මෙච්චර බුදියන්න කාමර තිබ්බද? දැන් මේ වීදියක් දිගේ යනකොට අපිට පේනවා බෝඩ් දාලා තියෙනවා කාමර ඇත කාමර ඇත කාමර. එච්චර නිදිමත කාටද පුතා? යන ගමන් බුදියන්න ඔච්චර කාමර ගොඩක් ඕනේ නැහැ. නමුත් ඉල්ලුම තියෙනවා. ඒ හින්දානේ කාමර වැඩි වෙන්නේ. ඒ බෝඩ් දාපු කාමර වැඩි වෙනවා දවසින් දවස. ඉල්ලුම වැඩි. ඒ වගේ බුදියන්ට නිදිමතයෝ ඉන්නවා. සංසාර ගමනේ නිදිමතයෝ කෙලස් බරින් බර වෙච්චි. කෙලස් බරින් බර වෙච්චි. අවසාන ජීවිත ඔක්කොම රටටත් නෑ, ජාතියටත් නෑ, තමන්ටත් නෑ. සසර අපා දුකේ නිරත වෙන කාලකන්ණි තිරච්ඡානගත විදියට දේශයත් ජාතියත් ඔක්කොම විනාශ කරනවා.
ඒ විනාශ කළ නිසා තමයි මේ හිඟා කන තැනට ලංකාවපත් වෙලා තියෙන්නේ. අනිත් රටවල් වලට ගිහිල්ලා බැලුවාම මේ රටේ තියෙන සම්පත් වල හැටියට ජයසිංහ මහත්තයා මට කියන්නකො ඔය එංගලන්තේ ඇමරිකාව ජපානි කොරියාව ඕස්ට්‍රේලියාව මේ රටවල් වල මාස 6ක් මල් පිපුණොත් මාස 6ක් දලු තිබුණොත් මාස 6ක් කොළ තිබුණොත් අනිත් මාසවල නැහැ. අපේ ලංකාවේ 365 දවසේම පුතා කොළ ළමින් දලු ළමින් මල් ළමින් ගෙඩි ළමින් අල හැදෙමින් සෞභාග්‍යයි. මේ පිම්බිම හිඟා කන තැනට ගෙනාවේ කවුද? මේ රටේ රටවැසියෝ මිස පරජාතීන්ද නෑ. මේ රටේ රටවැසියෝ අපේ මුතුන් මිත්තෝ හදලා තිබ්බා. පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසු පැටියෝ හඬ දුරට දිසෙයි වේරෙහි සුරවිම නක් ලෙසට රසෙයි අමා රසමයේ පියාස දුට පින්නතුනේ ඒ වාගේ ගමක ජීවත් වෙන්න හම්බෙනවා නම් ඒක තමයි නිවන කියලා කතුවරයා කියනවා. ඇත්තටම නිවන ඒක තමයි. නිතරම ගේන්ගෙට චූටි පැටවුගේ කටහඬ තිබ්බලු. ගබ්සා කරලා නැහැ පුතා. ගබ්සා කරලා නැහැ, පෙති ගිලලා නැහැ, අරුවා මෙව්වා දාලා නැහැ. ඔව්. දැන් 2.50ක් විතර හොදලා ඇලට දැම්මා. ඔව්. මේ උපාසකම්මල මේ අර කිරියම්මාවරුන්ගේ දාන තියනවාද? ඈ? එව්වට යන කිරියම්මලා යන්නේ කා වෙනුවෙන්ද? ඈ? කිරියම්මා හැටියට ඔබ යන්නේ කා වෙනුවෙන්ද මේ? පත්තිනි අම්මා වෙනුවෙන්. කා වෙනුවෙන්ද? පත්තිනි අම්මා වෙනුවෙන්. පත්තිනි අම්මාගේ දානෙට යන්නේ. ඇත්තටම පත්තිනි අම්මලාද මේ වඩින්නේ? ඈ? මිනිස්සු 5ක් විතර මාරු කෙරුවා හයිය තිබ්බ කාලේ. ඔව්. හයිය තිබ්බ කාලේ මිනිස්සුම මාරු කරලා හයිය නැති වෙලා ගෝණු පඩංගු වාගේ ඇකිලිලා ඇටලේ නහර ටික වේලිලා ගියාට පස්සේ මුන්ද පත්තිනි අම්මලු. කම්බුරාපන් ඇයි බලන් කාටද මේ කියන්න හදන්නේ? කාටද මේ කියන්නේ? දැන් මෙහෙ ගෑණියක් ගල් කිරියාගම ගියාට නම් කමක් නැහැ. ගල් කිරියාගම ගෑණියක් මෙහෙ පත්තිනි අම්මා හැටියට ගියාට කමක් නැහැ. හැබැයි ගමේම පුතා පත්තිනි අම්මා හැටියට යනකොට ගමේ උන් කන වෙලා දින්නේ. ගමේ උන් කන වෙලා නැහනේ. මෙවුන් දා රංගපාපු චරිතය හොඳට දන්නවා. දැන් මට ගමේ බණ කියන්න බෑ. මං උපන් ගමේම ඉන්නේ. මට ගමේ බණ කියන්න අමාරුයි පුතා. ඇයි? 45ක් අවුරුදු 45ක් 50ක් මට තේරෙනවා මේ ගමේ හිටපු අයගේ චරිත. එතකොට දැන් අවුරුදු 70ක් වයස අම්මගේ තාත්තගේ ඉඳලා මට හොඳට මතකයිනේ මේ අය ආපු විදිය. එවුන්දට අවුරුදු 20 කාලේ මට අවුරුදු 3ක් විතර ඇති. එවුන්දට අවුරුදු 25 වෙනකොට මට අවුරුදු 8ක් විතර ඇති. මන් දන්නවා දැන් මෙයාගේ චරිතේ. ඉලන්දාරියා කාලේ ළමිස්සි කාලේ ගෙවාපු. ඉතින් දැන් මට කොහොමද හොර කරන්නේ? මම මෙහෙම මූණ බලාගෙන කියනකොට අරුන්දට හිතෙනවා
ආඳුරුව මටමයි යඩේ කියන්නේ මේ ගණය මං ගැන දන්න හින්දා මටමයි මේ කියන්නේ කියලා හිතෙනවා. ඒකලා අතන ඉඳගෙන බණ අහනවා වගේ හිටියාට මට වෛර කර වෛරය ක්ලේශ ධර්ම පෝෂණය කරනවා මිස ඇත්තටම මගේ හැම එකක් තිබුණා තමයි ජීවිතේ මං ඒක අත්හැරලා නිවැරදි ගමනකට ඇවිල්ලා දැන් මේ ගමන් කරන මාගේ ශික්ෂණය සසරේ අනන්ත දුක් දැක මා දිවි තියන තුරු මේ ජීවිතයේ සසර උපදින භවයකදීවත් වල් ගමන් යන්නේ නැහැ. දැඩි අදිස්ථානයකට එන්න එපැයි මේ බණපදේ අහනකොට. එහෙම එන්නේ අඩුව පෙන්නපු එක වෛරක්කාරයා. යහපත පෙන්නාපු ගමන් වෛරක්කාරයා. බුදුහාඳුරන්ටත් වෛරක්කාරයෝ ගොඩාක් හිටියේ හරි දේ පෙන්නලන්. ඔව් මේ ලෝකේ කොච්චර මැරිලා තියෙනවද හරි දේ පෙන්නන්න ගිහිල්ලා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහම්මත් තුමා බුදුහාඳුරන්ට ගහපු ධර්මයක් ගැව්වා. ගල් පෙරළුවා, අත්තුන්ට රාපෝල ඇව්වා. කිංචි මානවිකාව ඇව්වා. තීර්ථකයෝ වෙසඟනක් මරලා මල්ලාසනේ තියලා බුදුහාමුදුරුවෝ මිනිමාරුවෙක් කිව්වා. අද වාගෙන දහම් සෙවනේ මල්ලාසනේ ගෑණියෙක් මරලා තියලා මල් වලින් වහලා මේ හාමුදුරුවෝ දෙන්න පන්සලේ හිටියේ ඊයේ හැන්දෑවේ ගෑණියෙක් කොයි පැත්තට ගියා තමයි කියලා ගමේ උන් සාක්ෂි දීලා හාමුදුරනේ 7 අවුරුද්දකට හිරෙන්නේ. බුදුහාඳුරෝ හිටපු හින්දා බුද්ධ තේජානුභාවයත් සක්‍ර දේවේන්ද්‍රයා මීයා එහෙම හිටපු හින්දා බේරුණා හැර. දැන් සක්‍ර දේවේන්ද්‍රයාත් නැහැ, සක්‍ර දේවේන්ද්‍රයාගේ මීයත් නැහැ. කිංචි මානවිකාව ධර්මිතිය බැඳගෙන ආපුවාම කපන්ද මීයා නැහැ. මීයා අතුරුදහන්. සක්‍ර දේවේන්ද්‍රයා ආගිය අතක් නැහැ. ඇයි ලංකාවේ මෙවුන් දැකලා කම්පාවටපත් වෙනවා. පින්නතුනි පාපයෙන් අත මිදෙන්න බෑ. මාරු කරන්න පුළුවන්. ඇත්තට මූණ දෙන්න. වරද පෙන්නනකොට කෝපාවිෂ්ඨ වෙන්න එපා. දුක හිතන්න එපා. වරද දැක වරද ඉදිරියේ ලැජ්ජා බය උපදවාගෙන සංසාර දුකෙන් අත මිදෙන්නට මහන්සි ගන්න. බලන්නකො මේ සමාජයේ මිනිස්සුන්ට වඩා ප්‍රාථමික බල්ලෝ කොච්චර බල්ලන්ගේ ජීවිත ලැබිච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? බල්ලන්ටත් වඩා පහළ වැටිලා. සාමාන්‍ය බල්ලෙක් තමන්ගේ වර්ගයා බෝ කර ගැනීමට හෝ ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමහ ගන්නට වැඩිවිය පැමිණිච්ච බැල්ලක් හැර ඍතු කාලය පහළ වෙච්ච බැල්ලක් හැර වෙන එක බැල්ලක්වත් ආශ්‍රය කරන්නේ යොදා ගන්න. වයෝවෘද්ධ බැල්ලියෙකුට හානියක් නැහැ, ගැබිනි බැල්ලියෙකුට හානියක් නැහැ, ඍතු කාලයේ පහළ වෙච්ච නැති බැල්ලියෙකුට හානියක් නැහැ, ලපටි ලාමක අහිංස බැලකික්කියෙකුට හානියක් නැහැ. බල්ලන්ගේ ලෝකේ මේ මිනිස්යන්ගේ ලෝකේ මේ මිනිස්යන්ගේ ලෝකේ කොහොමද? ලපටි ලාමක ලැදරියගේ සිට වයෝවෘද්ධ අත්තම්මා දක්වා ඕනෑම එකෙක් විනාශ කරන මට්ටමට පෙරේතයි. බල්ලන්ටත් වඩා පහළයි. අනිත් එක අපේ මේ රටේ ස්ත්‍රී පුරුෂ ભેදයකුත් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයකුත් නැහැ. ඕන එකෙක්ව දූෂණය කරලා දානවා. ඒ තරම් නරකාදියට වැටිලානේ. එතකොට ඉගෙනගෙන අපි දැන් මේ ඉස්සරහට නම් යන්නේ කොහෙද පුතා මේ යන්නේ? පන්සල් වැඩි වෙනවා, හාමුදුරුවෝ බෝ වෙනවා. හාමුදුරුවෝ මහාචාර්ය, ආචාර්ය, රාජකීය පඬිත, අරනායක, මේනායක ඇමරිකාවේ සංඝනායක කියනවා, එංගලන්තේ සංඝනායක කියනවා, ජපානයේ සංඝනායක කියනවා, ශ්‍රී ලංකාද්වීපයේ අරනිකායේ නායක, මේනිකායේ නායක, අරනිකායේ නායක කිය
පට්ටන් තානාන්තර කඩදාසි කොළ ගොඩ නේද නායකහන්? රට පාපේට යනවා. රට අපායට යනවා. කවුද හැදිලා තියෙන්නේ? තම තමන් හිතන්නකො තම තමන් ගිහිවත් පැවිදිවත් තම තමන්ගේ අඩුපාඩු දැකලා ඒවා නිවැරදි කරගෙන ගමනක් යන්න. පැවිද්දාට ගිහියාට වඩා අකුසලයේ බලවත්. එකම පාපේ ගිහියෙකුයි පැවිද්දෙකුයි කළොත් පැවිද්දාට බලවත් ගිහියාට වඩා. ඒකට හේතුව ගිහියාගෙන් යැපෙන වන්දනාමාන ලබන උත්තම වස්තුවක් හැටියට ලොව පවතින පැවිදි ජීවිතය හානි කිරීම. මට මතකයි එක තලත්තෑනි හාමුදුරු කෙනෙක් පුංචි හාමුදුරුවොත් එක පිණ්ඩපාතේ යනවලු. පොඩි හාමුදුරුවොත් එක පිණ්ඩපාතේ යනකොට කාන්තාවක් හාල් ගරනවලු මිදුලේ බංකුවක ඉඳගෙන. කොළඹ ඒකේ ඉඳගෙන. ඒ කාලේ කාන්තාවෝ චීත්තේ හැට්ටේනේ අඳින්නේ. මේ මැද්දෙන් අඟල් 6ක විතර තීරුවක් ඉතුරු වෙනවා. චීත්තේ ඇඳලා හැට්ටේ යන්දා. අර කොළඹ උඩ ඉඳගෙන ඉන්න හින්දා ඇඟේ බර දෙපැත්තෙන්ම වැටිලා අර මැද කෑල්ල මුන්ද හැඩ වැඩ තියෙන නාඹර තරුණ වයසේ හිටපු හින්දා වට්ටක් අදාරයක් වාගේ බේරිලා තිබුණලු පුතා. මේ ඉංගටිය හරියෙන්. අර පිණ්ඩපාතේ වඩින හාඳුරුව තරුණ පහේ හාඳුරුව දැක්කලු අරුන්දාගේ අර නාඹර තරුණ වයසේ ශරීර ලක්ෂණය. දැකලා මේ හාඳුරුවන්ට පෙරේත හිතක් ආවලු. පෙරේත හිතක් ඇවිල්ලා එවුන්දත් එක්ක කුළු පගව කතා කරන්න විදියක් නැහැ. පොඩි හාඳුරුව පිටිපස්සෙන් එනවා. පිණ්ඩපාතේ ගන්න හැටියට යන්න විදියක් නැහැ. තව බත්තු වෙලා නැහැ. හාල් ගරනවා. දාලා යන්න බෑ පෙරේතකම හින්දා. ඒ ගමන මේ හාමුදුරුව හිතනවා පොඩි හාමුදුරුවන්ට නොදැනෙන්න ගෑනිට දැනෙන්න මතු දවසක වැඩක් ගන්න හිතාගෙන හිත හදලා යන්න ඕනෑ මෙවුන්දාගේ කියලා හාමුදුරුව අර ගෑනිට ඇහෙන්න කවියක් කියන්න හිතුවා. එහෙම හිතලා හරි ලස්සනට හඬ තියලා කිව්වලු සිහින් සිනිය සිනිය ලොලේ සිහින් නිගට ඇඳිසෙලේ. පද දෙකක් කියනකොට හුස්ම ගන්න උනාලු. ඉතුරු දෙක හුස්ම අරගෙන කියන්න ලෑස්ති වෙනකොට පොඩි හාමුදුරුවෝ මුල් පදේ කියනකොටම වටපිට බැලුවලු පුතා. සිහින් සිනිය සිනිය ලොලේ කියනකොටම පොඩි හාමුදුරන්ට දැවුණා. දැන් මහා ප්‍රඥෙක් පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට වඩා. ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ මෙයාගේ උපත් බුද්ධිය ගැන. පොඩි හාමුදුරුවෝ බැලුවාම අප්පච්චි ලොකු හාමුදුරුවෝ අර වට්ටක් අදාරේට රැවටිලානේ. ඔව් අරකිගේ වට්ටක් අදාරේට රැවටිලා ලොකු හාමුදුරුවෝ පැවිද්දම ඉවරයි. මාත් ඉවරයි සාසනෙත් ඉවරයි. ඒ හින්දා දැම්ම බේර ගන්න ඕන ලොකු හාමුදුරුවන්ව කියලා ලොකු හාමුදුරුවෝ හුස්ම අරන් කියන්න කලින් පොඩි හාමුදුරුවෝ හඬ තියලා හයියෙන් කිව්වලු ඉතුරු එක. සිහින් සිනිය සිනිය ලොලේ සිහින් නිගට ඇඳිසෙලේ හාල් ගරන කත මිදුලේ දැක මහණෙක් ලෝභ කළේ. ලොකු හාමුදුරන්ට කනට ගැහුවා වාගේ වැදුනලු පුතා. පොඩි එකා දැනගත්තා මගේ වල් හිත කිලුටු වෙච්ච හිත. මම මේ පුංචි එකාටත් වඩා අඥානවන්ත කාලකන්ණියෙක් වුණා. මං සම්බුද්ධ ශාසනයට නිගා කළා. මේක මහා පාපයක්. දිවි තියන තුරු මෙවැනි හැඟීමක්
මගේ සිතට නොඒවා කියලා ප්‍රාර්ථනා කරමින් පිණ්ඩපාතේ වැඩි යාළු පුතා. දකින රූපය කුණු වෙන ජරා වෙන විනාශ වෙන වස්තුවක් යයි සිතමින් බවුන් වඩමින් ගමන ගිහිල්ලා ඉවර වෙනකොට පුතා සසර දුක් නිවන්නට පුළුවන් මහා ප්‍රඥෙක් වෙලා ඇවිල්ලා පන්සලේදී බවුන් වඩලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ රහත් වුණාලු. ගුරාට පුළුවන් ගෝලයා හදන්න, ගෝලයාට පුළුවන් ගුරා හදන්න. මව්පියන්ට පුළුවන් දරුවෝ හදන්න, දරුවන්ට පුළුවන් මව්පියෝ හදන්න. ඒ හින්දා වෙච්චි වැරදි තියනවා නම් ලොකු කුඩා ભેදයක් නැතුව හිතලා මතලා දැකලා අවබෝධ කරලා පෙන්වන කෙනා කෙරෙහි ද්වේෂය උපදවා ගන්නේ නැතුව, වෛරය උපදවා ගන්නේ නැතුව, මාන්නේ මහත්මා ගතියෙන් ඔබ පිළිබඳව තක්සේරු කරමින් ලැජ්ජා බය උපදවාගෙන මෙලොව පරලොව ජය ගන්නට කළ වැරදි අත්හරින්න වීරිය කරන්න. 2 3 එකටම කියන්නම් වෙලාව නැති හින්දා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා විස්තරාන්විතව වීරිය ඉතුරු 2 අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය uppannānaṁ කුසලානං ධම්මානං පිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති. වීරිය කරන්න මය පුතේ, මය පුතාලා වීරිය කරන්න. මොනවටද? මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි යහපත් දේ ආරම්භ කරන්න. හොඳ දේ පටන් ගන්න වීරිය කරන්න. හැමෝම පටන් ගන්න. මෙච්චර කල් කරන්න බැරි වෙච්චි හොඳ දේ කරන්න. මාසයක් පාසා අපේ හාමුදුරුවෝ යෝජනාවක් කළා. මාසයක් පාසා මෙහෙම ධර්ම දේශනාවක් පවත්වනවා නම් ඒ පන්සල ආලෝකමත් වෙනවා කියලා. මුන්නහන්සේ මාත් එක්ක කතා කර ඉදිද්දි පෙන්නෝ. මං ඉපදෙනකොටත් හාමුදුරුවෝ මහාන වෙයි. ඒ තරම් උන්වහන්සේගේ පැවිද්ද පරණ පරිණත ශාසනික ගුරුවරයෙක්. මා ඉදිරි මා ඊතා ලපටි ලාමකයි. මම පැවිදි වුණේ 93. අපේ හාමුදුරුවෝ පැවිදි වෙලා තියෙන්නේ 67. මං ඉපදුනේ 69. හාමුදුරුවෝ උපසම්පදා වෙලා තියෙන්නේ 73. මං උපසම්පදා වුණේ 95. මං ඉපදිලා වැටි ඇවිදින කාලේ හාමුදුරුවෝ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවේ පිහිටා සසුන් වැඩ වඩා එන ගමනේ ආරම්භ කළ උන්වහන්සේ මට ආශිර්වාද කරමින් මේ වාගේ ධර්මානුශාසනාවන් නිතර විහාරස්ථානයන්හි පවත්වමින් විහාරස්ථානයන්ට ආලෝකයක් ලබා දෙන්නට මේ මතු පරම්පරාවට හොඳ මඟක් උදා කරලා දෙන්නට වීරිය කරනවා නම් ඒක තමයි ශාසනාවලෝකනේ. එහෙම නැතුව රාගයෙන්, ද්වේෂයෙන්, තෘෂ්ණාවෙන් සල්ලි මිල මුදල් ධන දහන්නේ ඉඩම් කඩම් ගිහියෝ වගේම හාමුදුරුවරුද පොඩි බැඳ මැරුණාට ඇති වැඩක් නැහැ. ඔව් මට මතකයි අපේ එක නායක හාමුදුරු කෙනෙක් සතිපිරිතකට ගිහිල්ලා අපි හාමුදුරුවරු 40ක් හිටියා. මං තමා තේවාවට හිටියේ. මගේ සහායට තේවාවට හිටියේ නායක හාමුදුරුවෝ. එක දවසක් මධ්‍යම රාත්‍රියේ ධාරානිපාත වරුසාවක් වැටුණා. මොර සූරන වරුසාව පුත. ඇල දොල ගංගා පිරිලා වලවල් ඉතිරිලා ඔක්කොම ගියා. මහා රෑ ගෙම්බ කුලප්පු වෙලා කෑ ගහනවා කන්දොස් කිරියාවක්. ගෙම්බ ඔක්කොම කෑ ගහනවා අවදි වෙලා. නානා තාලේ හඬ. මේ හාමුදුරුවෝ ඉස්සරහට ගියා රෑ 12ටත් වැඩි. ඉස්සරහට ගිහිල්ලා එක පාටම තිගැස්සিলা බය වෙච්ච විදියට හාමුදුරුවනේ ඔක්කොම එන්නකෝ කියලා කිව්වා. ඒ ගමන නිදාගෙන හිටපු අයත් ඇහැරිලා දිව්වා. ආවාසේ ඉස්සරහට ගිහිල්ලා බැලුවා. මං නම් හිතුවේ සරපෙක් ගොඩ වෙනවාමයි කියලා.
ඇයි වැස්සනේ කාණු ඇල දොළවල් රොඩු ගොඩවල් ඔක්කොම ගහගෙන යන. මේ හාඳුරුව හිස් අවකාශයේ දිහා බලාගෙන දකුණු කනට අත තියාගෙන ඉන්නවා. අර නින්දෙන් අවදි වෙලා ආපු අයට කේන්ති ගිහිල්ලා නාකි වෙලත් මේ සංඝයා වහන්සේලාගේ කුලප්පුව ඇරිලා නැහනේ යකෝ. පිරිත් කියලා ඇවිල්ලා බුදිය ගන්න හැදුවා. බුදිය ගන්නවත් දෙන්නේ නැහනේ. විහිළු කරන වෙලාවක් තියනවා නේද කියලා කලකිරීමෙන් ගියා. එයාලා යන්න ඇරලා මං අහුවා ඇත්තටම හාඳුන්නේ මොකද්ද මේ කරපු විහිළු? අරගොල්ලොන්ට කේන්ති ආපු එක සාධාරණයිනේ. ඔබ වහන්සේ වයෝ වෘද්ධ. ඔබ වහන්සේට ඒගොල්ලෝ දොස් කියලා නිකන් පව් පුරව ගත්තා. මොකද්ද මේ කරේ කියලා ඇහුවා. ඒ ගමන කිව්වා නෑ ඒ අයට පිස්සු තිබ්බට මම මොකද කරන්නේ? හොඳට කන් දිහලා බලන්නකෝ. මාත් කන් දිහාගෙන හිටියා පුතා වඩා ගෙම්බන්ගේ සද්ද ඇහෙනවා මොකවත් ඇහෙන්නේ නැහැ. මං කිව්වා අපේ හාමුදුරනේ ගෙම්බන්ගේ හඬ මිසක් වෙන මොකුත් ඇහෙන්නේ නැහැ. ඒක නෙන්නම් මේ කියන්නේ ඔය ගෙම්බ මොකද කියන්නේ කියලා අහන්නකෝ කිව්වා. ඒක මම කිව්වා මං දන්නා තරමින් බිම්බිසාර මහා නරේන්ද්‍රයා කුම්භඝෝෂක කුමාරයා නාද කරන හඬ අහගෙන ඉඳලා වාග් විද්‍යාව කෙල පැමිණි ඥාණයෙන් ඒ පුජ්‍යලයාව අඳුනාගෙන මහා දන සිටු පදවිය දීපු කතාව මං අහලා තියෙනවා. ඒ අර මට නම් අපේ හඳුන්නේ මේ මොකවත් තේරෙන්නේ නෑ ඔය මොකවත් නෙමෙයි. මේ අපි සතිපිරිත කියන්න ඇවිල්ලා ඉන්න මේ පූජා භූමියේ මේ විහාරස්ථානයේ අධිපතිව ඉඳලා අපවත් වෙච්ච සංඝයා වහන්සේලා ඔක්කොම ගෙම්බෝ වෙලා ඉපදිලා මැරිච්ච හාඳුරුවෝ ඔක්කොම ගෙම්බෝ වෙලා ඉපදිලා තණ්හාවෙන් මැරිලා තවත් පන්සල දිහා බලාගෙන කෑ ගහනවලු අටපිරිකරක් කියලා. මට හිතුණා ඇත්ත කියලා නායක හාඳුරුවෝ. ඇත්තටම මට හිතුණා මේ මෙච්චර බණ කියන හාඳුරුවරුන්ට තේරෙන්නේ නෑනේ අප්පා. මේ ලෝකේ අත්තරින්න ඕන එකක් කියලා. පුදුම පෙරේතකමින් දීපල අල්ලාගෙන තාන්න මාන්න රැස් කරගෙන බල පරාක්‍රමයන්ගේ එල්ලිලා දේශපාලාඥයෝ මුට්ටි අල්ලා එවුන් පස්සෙන් ගිහිල්ලා මොනවා ලබන්නද මේ? මේ මැරෙන ටිකට ගෞරවයෙන් කීර්තියෙන් රටට ජාතියට මානව සම්පතට ලෝකයාට මෙහෙවරක් කරලා ලෝකයා අපා දුකෙන් අත මුදවා ගන්න ගමන් සංසාර භවගාමී ජීවිතයේ අනන්ත දුක් විඳින එක නිමවා සසුන් වැඩ වඩා සසර වසනතුරු නිවන් දක්නා ජාති දක්වාම පැවිද්දම වේවා කියන ප්‍රාර්ථනාවෙන් මැරෙන්න දෙපැයි. එහෙම මැරෙන්න තියෙන වාසනාවන්ත මේ අරහත් ධජේ කරලා ගත්ත පව්කාර ඇත්තෝද නැත්තේ නෙමෙයි පුතා. නැත්තේ නෙමෙයි. ඉන්නවා. ඒක දැක දැන අඳුනාගෙන යන්න ඕනේ. ගිහියාට වඩා පැවිද්දාට පාපේ බරයි කිව්වේ මං ඒ නිසා. අපෙන් වන්දනා ලැබමි, සිව්පසේ ලැබමි, දානමාන ආදිය ලැබමි. අපට පොරොන්දු දීලා අපිව නිවන් අරයි යනවා. උන්වහන්සේ නිවන් දකින ගමන් කියලා. උන්වහන්සේ අපායට යන ගමන් අපිවත් අපායේ අතරමං කෙරුවොත් කවදානම් නිදහස් වෙන්නද? නිදහස් වෙන්න බෑ. ඒ හින්දා ගිහියෝ වගේම පැවිද්දෝ අවබෝධයටගෙන සසර දුක් නිවා ලබනාමා නිවනින් සැනසීම ලබන්නට මෙතෙක් නොකරපු හොඳ වැඩ පුතේ පටන් ගන්න ඕන. දන් දෙන්න. හොඳට සිල් රකින්න. පරිසරයට ආදරය කරන්න. ලෝකයාට සත්වයාට මෛත්‍රිය කරන්න. මේවා කරන්න කියලානේ තියෙන්නේ. නේද? බුදියන්ට තියෙන්නේ පොත්වල ලියලා. ත්‍රිපිටකයේ වඩම්මලා ඔළුවේ තියාගෙන කබඩ් එකට දැම්මා වැහුවා. පිටපැත්තේ මල් එකක් තිබ්බා වැන්දා. ධර්මයට වඳිනවලු. පොත් කබඩ් එකේ පිටපැත්තේ මල් තියලා වඳිනවා මේව. ධර්මයේ වන්දනා කරනවා. එහෙම පුළුවන්. බුදුහාමුදුරුව අනුදැන වදාලේ සුනාත ධාරේත චරාත ධම්මෝ. හොඳට අහලා අවබෝධ කරගෙන ධර්මයේ ක්‍රියාවට නම්වන්න කිව්වා.
ක්‍රියාවට නම් වෙනකොටනේ ප්‍රතිඵල හම්බෙන්නේ. නැත්තම් ප්‍රතිඵල නැහැ. පුස්කාලා යනවා. ධර්මයේ එහෙම් පුස්කාලා යනවා. ජීවිතේ මෙහෙම් පුස්කාලා යනවා. ධර්මයේ ලියපු ග්‍රන්ථ ටික දි รา පත් වෙනවා. මිනිහාගේ ශරීර කූඩුව දි รา පත් වෙනවා. අවසානයේ ධර්මඥානය නොලබාම මිත්‍යා දෘෂ්ටිකව මැරෙනවා. ඒ හින්දා පුතුනේ පින්වතුනේ ධර්මයේ ක්‍රියාවට නම්වන්න. ආදරය කරන්න, මෛත්‍රිය කරන්න, දන් දෙන්න, සිල් රකින්න, වැඩ කරන්න. පෝසත් බෝසත් ගමනක් යන්න නිතර නිතර වීරිය වඩන්න. හොඳින් පාඩම් කරන්න, කටපාඩම් කරන්න, පෙරහුරුව කරන්න. නැටුම් නටන්න ඕනේ, ගීත ගයන්න ඕනේ, කවි කියන්න ඕනේ, ගණන් හදන්න ඕනේ, චිත්‍ර අඳින්න ඕනේ, ලිපි ලේඛන ලියන්න ඕනේ. එතකොට තමයි මතකේ රැඳෙන්නේ. නැත්තම් මතකේ රැඳෙන්නේ නැහැ. මම පුතාලා සියලු දෙනාම ඒ සඳහා වීරිය කරන්න. අම්බලමේ පින වලංකඩක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා. අම්බලමේ පින වලංකඩක්ගෙන ඒක බිඳපු ගොන ඒකට මට හිනා. ලස්සන කවියක් නේ පුතේ. මම පුතාලාට පාඩම්නේ. පාඩම්. මම පුතාලාගේ වයසේ ඉඳලාම මේ නාකියොත් ඕක පාඩම් කෙරුවා. මේ මෙතන ඉන්න. ඒ වුණාට ඔය කවිය මොකටද? මේ රටේ අතීතේ හිටපු පඬිවරු ඔය කවිය මොකටද කිව්වේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ඔව්. අම්බලම කියලා කිව්වේ පුතා මේ తాවකාලික අපි ජීවත් වෙන ලෝකෙට. අම්බලම කිව්වේ අම්බලම తాවකාලික එකන්නේ. මේ ලෝකයත් අපිට తాවකාලිකයි. සදාකල්ද? නෑ. කෙටි කාලයකට හම්බෙලා තියෙනවා, ජීවත් වෙලා මැරලා යන්න පුළුවන්. අම්බලමේ පින. අම්බලමේ ඇවිල්ලා ඉන්නේ පින් කරපු සත්තු. පින් කරපු සත්තුලු අපි. අනන්ත සත්තු අතරේ පින්කලම සතා මිනිහා. මනං උස්සන්තීති මනුස්සා. මනසින් උසස්ම ශ්‍රේෂ්ඨතම තැනැත්තා වෙලා අපි ඉපදිලා. ඒ වගේම අතීතේ වර්තමානයේ අනාගතයේ කියන තුන්කල් දක්නා නුවණින් අහස ගොඩබිම දියඹ මහ පොළොව පතුල තරණය කරන්නට පුළුවන් ශක්තිය ඇති. ඊයේ පෙරේදා අහංකාර කොමට සබ්බැරීනයකින් පමණ ඉක්මවා යන්නත් ගිහිල්ලා පුතා. ලෝකේ තරණය කරගෙන පමණ ඉක්මවා යන්නත් ගිහිල්ලා මහ පොළොව අභිබවා දියඹ අභිබවා යන්න ගිහිල්ලා අතුරුදහන් නේද? ටයිටැනික් නැව ගියාසේම මෙවුන්දලත් ගියා. එවුන්දාගේ කිරියම්මයි කිරියත්තයි ටයිටැනික් එකේ ගියාලු. මෙවුන්දා සබ්බැරීනේ ගියා. සතුට සැනසීම ප්‍රීතිය සපත සෞභාග්‍ය සොයා බුදුහාඳුරුව අනන්තව දේශනා කොට වදාළ තපනීය ප්‍රශ්න හොයන්න එපා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේට ප්‍රමාණය ඉක්මවා හොයන්න යන්න එපා කිව්වා. ලෝකයේ කෙරවල හොයන්න යනකොට මුගලන් මහරහතන් වහන්සේද පිරිනිවන් පාන්න ඕන්න මෙන්න කියලා තියෙද්දි බුදුහාඳුරුව බුද්ධ ආචාර්ය පාවිච්චි කරලා 7 දවසක් ගියපු දුර එක දවසින් ආපහු ගෙනාවලු. 7 දවසක් ගියපු දුර එක දවසින් අසුරු සැනින් ආපහු ගෙනල්ලා අවශ්‍ය ආහාර පාන ආදිය දීලා සෞඛ්‍යයේ පිහිටවලා පමණ ඉක්මවා ඔය ගමන යන්නේ විනාශයට. අර්ධිමතුන් අතර අග්‍ර වෙන්න පුළුවන්. හැබැයි තව විමර්ශනය කරන්න මේ ලෝකේ. විමර්ශනය කරලා ඔබ අවබෝධ කරගත් ධර්මයේ මතම පිහිටලා විශ්වයක ගැලපෙන්න කිව්වා. අපිට යා හැකි දුර තියෙනවා පුතා, නොයා හැකි දුර තියෙනවා. තාත්තා හැටියට යන්න පුළුවන් දුර තියෙනවා, නොයන්න ඕනෑ දුර තියෙනවා. අම්මා හැටියට යන්න ඕනෑ දුරක් තියෙනවා, නොයා යුතු දුරක් තියෙනවා. දුව හැටියට පුතා හැටියට යන්න ඕනෑ දුරක් තියෙනවා, නොයා යුතු දුරක් තියෙනවා.
සිසු දූ දරුවෝ හැටියට විද්‍යාල පරිසරය ඇතුලේ ගෙදර ජීවිතයේදී සමාජයේදී මේ උතුම් වූ ශිෂ්‍ය ජීවිතයේ විද්‍යාර්ථයින් කුමර බඹසර කුමරි බඹසර රකින්න ලදරු ලාමක ලපටි වයසේ මය පුතාලට යා යුතු දුරක් තියෙනවා නොයා යුතු දුර තියෙනවා කළ යුතු දේ තියෙනවා නොකළ යුතු දේ තියෙනවා ඒ හින්දා පරිස්සමෙන් මේ ජීවිතේ රැකගෙන අලුත් යහපත් දේවල් කරන්න මහන්සි ගන්න මය පුතාලා උපන් දින සමරනවා නේද මය පුතාලාගේ අම්මලාට කුලප්පුව හැදිලා ඔව් මය පුතාලාගේ අම්මලාට කුලප්පුව හැදිලා උපන් දින සමරනවා රුපියල් 4-5000 කේක් ගෙඩි ගෙනල්ලා ගේ මැද්දේ තියලා කපනවා මය පුතාලාගේ උපන් දිනය නාමයෙන් ගෙදර වත්තේ පොල් ගහක් හිටෙව්වා දාම්මා අතින් අල්ලලා නෑ නේද? තව නෑ මේ ඔක්කොගේ මෙහෙම තමයි මය පුතාගේ අම්මා විතරක් නෙමෙයි. මේ කිලාට කුලප්පුව පුතේ. කරන්න ඕනෑ දේ තියෙද්දි එපා දේ කරන්න. මේ අවුරුදු 15 16 ළමයෙක්ගෙන් අහන්නකෝ. ඔය ළමයාගේ නමින් ඔය ළමයාගේ දෑතින් වත්තේ පොල් ගහක් හදලා තියනවාද කියලා. නෑ. මොනවද කියන්නේ? රස්තිය අදුකාරයෙක් වෙලා අම්මට බර වෙලා තාත්තට බර වෙලා අවුරුදු 20ක් වෙච්චි නාඹර තරුණයාද මව්පියන් මත බිහි වෙලා කණ්ඩ උපන් එකෙකුනේ. ගෙදරට 7-5ක ආදායමක් නැහැ අධ්‍යාපනය ඉවර වෙලා. හැබැයි අනිත් රටවල් වල අවුරුදු 16 17 වෙනකොට ස්වකීය ජීවිතය ගොඩනගන්න නඩත්තු කරන්න වෘත්තියක යෙදෙන්න ඕන. රැකියාවක යෙදෙන්න ඕන. වැඩිදුර අධ්‍යාපනය ලැබුවත් රස්සාවක් කරන ගමන් අනිත් රටවල් වල ළමයින්ට ජීවිතේ නිර්මාණය කරන්න පාර හදනවා. අපේ රටේ නාකි වෙනකන් අම්මයි තාත්තයි කණ්ඩ දෙනවා. කසාද බැඳලා ළමයිනුත් හම්බෙලා තවත් අම්මයි තාත්තයි කණ්ඩ දෙනවා. ඇයි මොකවත් දන්නේ නැහැ. හම්බ කරගන්න දන්නේ නැහැ මොනවත් නැහැ. අවසානයේ තියෙන දේපොළ ටික විකුණලා කාලා ජීවත් වෙලා කාලකන්ණියෝ හැටියට මහ පොළොවට බරක් වෙලා මැරිලා යනවා. දෙමව්පියන්ගේ බලාපොරොත්තු තියෙන්න ඕනේ පුතා. බතෝනේ සම්බරිස්සාමි කිච්ඡන්නේ සංකරිස්සාමි කුලවන්තං තපෙච්ඡාමි දායජ්ජම් පටිපජ්ජාමි අතචපන පේතානං කාලකතානං අනුපදස්සාමි තිබික්කවේ. මව්පියෝ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් සන්නද්ධ දරු පිරිසක් අපි හදලා තියන්න ඕනේ. නිකම්මු හදලා බලාපොරොත්තු තියාගත්තට වැඩක් නැහැ. නිකම්මු කම්මැලියෝ කුසීතයෝ මෝඩයෝ හදලා බලාපොරොත්තු තියාගෙන හිටියට වැඩක් නැහැ. බල්ලෙක් හදලා සින්දු කියයි කියලා කවි කියයි කියලා හිතුවට වැඩක් තියනවද? බල්ලට සින්දු කවි කියන්න බෑ පුරනවා මිසක්. හොඳටයි නරකටයි දෙකටම. ඒක තමයි මේ මනුස්ස ලෝකේ අපිට පේන්න තියෙන්නේ. හොඳ ගයන්න පුළුවන් එකෙක් හදලා තියලා පාළුව කාන්සිය තනිකම මකා ගන්න ගයාපම් පුතා කියලා කියන්න පුළුවන් වෙන්නක. දැන් බුරාපම් පුතා තමයි කියන්න තියෙන්නේ. නාකි වයසෙත් ඉඳගෙන අරකා බුරනකොට අඬ අඬා ඉන්නනේ තියෙන්නේ. නේ හදාපු එක බුරනවා උදේ රෑ. තොපි කරපු දෙයක් නැහැ අපිට. දීපු දෙයක් නැහැ අපිට. මොනවාද කෙරුවේ? කසිප්පු කට්ට ගහලා කුඩු බීලා ගුලි කාලා ගංජා සුරුට්ටු ඇදලා තාරකා ගණන් කර කර මිදුලේ ඉඳගෙන අම්මයි අප්පච්චි දෙන්නාට බැන බැන ඔය කාලකන්ණියා ඉදිරියේ මැරෙන්න වෙන්නේ දුක් විඳලා. ඒ හින්දා ගෞරවය, කීර්තිය, ප්‍රශංසාව, අභිමානවත් මානවයෙක් හැටියට මේ බාල පරම්පරාවට ඒකට අවුරුදු 20ක් වෙනකොට පුතා පොල් ගස් 20යි. පොල් ගස් 20න් පුතා පොල් ගස් 17ක් පීදිලා දෙනවා. අවුරුදු 4න් පොල් ගහක් පීදෙනවා. අවුරුදු 3මාර යනකොට පීදෙනවා. අවුරුදු 3ට පීදෙනවා. කොල්ලාට අවුරුදු 20 වෙනකොට පොල් ගස් 17ක් පීදිලා නම් කාටවත් අතපාන්න ඕනේ නැහැ. උපන් දිනෙන් දිනේට හැදුවා නම් ඔය අතරේ අඹ ගහක්, දෙහි ගහක්, කජු ගහක්, පේර ගහක්, මේ පැත්තේ හැටියට රඹුටන් ගහක් මේවා හදවුවා නම් ඒ ළමයාට ජීවිතේ ගැට ගහ ගන්න අමාරු නෑ. අපි මොකද කළේ? අපි ළමයි ලව්වා. ළමයාගේ අනාගතයට ඕනෑ දේ කරවුවේ නෑ. නිර්මාණය කළේ නෑ.
රටට ඕන හෙට අපි හැදුවේ නැහැ. රටේ අභිමානය අපි ගොඩ නැගුවේ නැහැ. රටේ ආධ්‍යාත්මය අපි ගොඩ නැගුවේ නැහැ. එහින්දා ගිහි පැවිදි අපි සියලු දෙනාම නොකරපු හොඳ වැඩ ආරම්භ කරන ගමන් කරගෙන ආපු අතීත මුතුන් මිත්තෝ රැකගෙන ආපු ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී අමා දර්ශනයට අනුව මෙතෙක් ජීවිතේ කරගෙන ආපු යහපත් වැඩ නොකඩවා ගුණගරුකව ඥානාන්විතව නිර්මාණශීලීව ඉදිරියට කරගෙන යන්න වීරිය කරන්න. එතකොට යහපත් පින්වත් බෝසත් දේශයක් තුල පෝසත් ගමනක් අපිට ආපහු නිර්මාණය කරගන්නට පුළුවන් වාසනාව තියෙනවා. හැමෝම හිතට අරගෙන ධර්මඥානයෙන් කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ tetiya asammosāya bhiyo bhāvāya vepullāya bhāvanāya pāripūriya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියන උතුම් වීරිය ධර්මයන් හතර ආකාරයෙන්ම වඩමින් දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර නිවන් දකින්නට උත්තම වීරිය පාරමිතාව ප්‍රගුණ කළ උත්තමයෙකු බෝසතෙකු වන්නට ඔබ මහන්සි ගන්න. ඔබට මෙලව ජය ගන්නා ගමන් පරලෝ ජයගෙන සසර දුක් නිවා ලබන අමා මහ නිවනින් සැනසීමම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති